ගුරුන් වහන්සේ මාමේ ගුරුන් වහන්සේ මාමේ කවුද මේ කතා කරන්නේ? උඩකින් මං ඉන්නවා. ළමයි මොකෝ මේ කරන්නේ? අනේ ගුරුන් වහන්සේ අපිට කරදරයක් වුණා. මොකක්ද උන කරදරේ? ගුණරත්න මාමයි අර අනිත් ගුරුන් වහන්සේයි ගුණසේන මාමයි සන්නරේරු මාමයි ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපි 4 දෙනාම බංගලාවක ඉර කරා. විපුතේ ඔයාලා ඉර කරේ? නෑ ගුරුන් වහන්සේ මාමේ අපි මේ බංගලාවේ යක්ෂයෙක්ට බිල්ලකට දෙන්න. ඇයි යක්ෂයට බිල්ලක් දෙන්න ඔයාලා ඉර කරේ? දානයක් ගන්න ගුරුන් වහන්සේ මාමේ. ඒ කියන්නේ ඒ ගුරා දැන් නිදාන් ගන්න ආයෙ උත්සාහ කරනවා කියන එකයි. මොකද්ද ගුරුන් වහන්සේ කිව්වේ? ඒක මම පස්සේ ඔයාලට කියන්නම් දරුවනේ. ඔයාලා එන්නකෝ අපේ ගෙදර ඇතුළට. දවස් කීපයක් අපේ ගෙදර ඉන්න. මොකද ඒ යක්ෂයා කවුදේද කියලා මට සැකයක් තියෙනවා. තව ඒක පරීක්ෂා කරලා බලන්න ඕන ඒ යක්ෂයාට ඔයාලව බිල්ලට දෙන්න මේ තුනේ මොකද්ද? ගුරුන් වහන්සේ මාමේ. ওই දරුවන්ගේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නවද? මගේ අම්මයි තාත්තයි නම් අපේ ගමනක් ගියා. මෙයාලගේ අම්මයි තාත්තත් එක්කම ගියේ. අපේ අම්මයි තාත්තයි ආච්චි අම්මා අසනීපින් ඉඳලා එයාව බලන්න කියලා. හරි. ඔයාලා මේ ගියතුට එන්නකෝ. ඒ කොල්ලෝ කොහෙද උගෝ මේ ඉනිමකක් කඩේ තියාගෙන යන්නේ? නෑ මාමේ මම මේ ග්‍රාම සේවක මහත්තයාව හම්බෙන්න යනවා. ඇයි ඒ කොල්ලෝ? නෑ ග්‍රාම සේවක මහත්තයා කිව්වා එයාගේ ගෙදර තින්ද ගන්න තියනවා කියලා. ඒකට ඉනිමකත් අරන් එන්න කිව්වා. ඒකයි මේ ඉනිමක අරන් යන්නේ. හරි කොල්ලෝ. එහෙනම් ඔබ ගිහිල්ලා එන්නකෝ. උන්ට යන්න. මොකක්ද දීපෑගුණේ? පොල් ගෙඩියක් නේද? කවුද මෙතන මේ පොල් ගෙඩියක් දාලා තියෙන්නේ? අනේ මන්ද වෙලා යනවා. ඒ ඉන්න මේක විසිකරලා යනවා. මේ ඔබ නිදාගන්න අවසාන දවසද? කවුද මේ කියවන්න? කවුද මගේ අද අවසාන දවස? කවුද මේ කරන්නේ? ඔබ යකෝ මේ යක්ෂයා. අර තොපි ඔක්කොම එකතු වෙලා කන්නදම නිදාන යක්ෂයා යකෝ. උඹද? හරි. මොකක්? අර යක්ෂයා නේද? අර යක්ෂයාගේ බබුරු වරදක් කරාටද මාව යාඥාවේ. මං තොපි ඔක්කොම ඉවර කරන්න යකෝ ආවේ. උන්සලා ආත්මතන එකතු වෙලා මගේ නිදාන්න ගන්නනේ ඇදුවේ. හිටපන්. මං තොපි ඔක්තර දෙනා ඉවරක් කළා දානවා. අනේ අයියේ මාව තරන්නේ තෝටාද මම? අනේ මාව මරන්න එපා. හිටපන්. මං තොට කරන්නදේ. තොට වෙන දේව තමයි අනිත් උන්ටත් වෙන්නේ. බලාගෙන හිටපියව්. වෙන දේ මට තොපිගේ ලේ වුණා.
අලියත්ත වුණා. උඩ මම ගමු. මහත්තයයි කෑගාවේ මොනවා අනේ මගේ මහත්තයා